මෙයා තමයි මේ හැපි හෙට්ස් කරන්න හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න ඊපස්සේ කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න තමයි කරන්න ෂවුට් අවුට් අපි ෂවුට් දාලා යාළුවා Hello my happy hearts. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොදින් පරිස්සමින් ඉන්නවද කියලා හිතනවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් accounting subject එකට පොඩි tips ටිකකුත් අරගෙනම තමයි මම ආවේ. මේක accounting වලට විතරක් නෙමෙයි ඕනම subject එකකට try කරලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ වීඩියෝ එක නම් ටිකක් දිගයි. මොකෝ මේකේ දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙකේ මම වැඩි හරියක්ම කරන්නේ accounting subject එක. ඒකට හේතුවත් මම ඉස්සරහදී කියන්නම්කෝ. ඉතින් මේ වෙලාව නම් උදේත් නෙමෙයි දවලුත් නෙමෙයි ඒ අතරමැද වගේ වෙලාවක් මම උදේට බත් කෑවා මේ අතරමැදි වෙලාවක් ළමයි මේක අර කොත්තුමි පැකට් එකේ වගේ එන එකක් මේක මම ෆස්ට් ටයිම් තමයි try කරේ අපි බලමුකෝ කොහොමද reactions කියලා cheers අර අපි කොත්තුමේ එහෙම කන්නේ. අන්න ඒ වගේ කන්න හොඳයි. එහෙම නැතුව අර කඩෙන් කොත්තු එකක් ගෙනලා කනවා වගේ වයිබ් එකක් නැහැ. ඉතින් මේකේ කිසිම නෑනේ බිත්තර නැහැ, චිකන් නැහැ, මොකුත් නැහැනේ. මේ වෙනුවට කොත්තුමේ වෙනුවට මේක කන්න හොඳයි. හැබැයි මේවා මේ කොත්තුමේ වුණත් මොනවත්ම මේ හැමදාම නම් කන්න හොඳ නැහැ. ඊට වඩා හොඳයි වහ කනවා. දුවමෝ. ඔල්ලකර මම මේකට දාපු සීසනි පැකට් එකේ පාට අනික ඒකේ සුවඳත් නිකන් තේරෙනවා අපේ ආචාර්ය මොටෝ කියලා තේරෙනවා. දැන කනවා ඉතින්. මම නම් ආසයි මේ වගේ කෑම කන්න කොත්තුමි මේවා. එතකොට ඔය පරාටා ඒ වගේ කෑම වලට මම ආසයි. මුදේ ඉඳලා පැය වැඩ කරලා තියෙන්නේ. 11යි 10යි. මම කරා සරයි හැබැයි. හරි අපි දැන් වැඩ පටන් ගමු. මම දැන් මේ කරන්නේ අපේ ක්ලාස් එකේ දෙන SQ Tut කියලා එකක්. ඒකේ තියෙන්නේ accounting paper එකේ first paper එකේ තියෙන ප්‍රශ්න තමයි ඒකේ තියෙන්නේ. MCQ සහ අර අපි ලියන්න ඕනි ඒවා. ඒ කියන්නේ හිස් තැන් දීලා අපි ගාන හදලා ලියන්න ඕනේවා තියෙන්නේ. අන්න ඒවා තමයි. තනිකර first papers ටිකක් තමයි තියෙන්නේ. මම මේ පේපර්ස් කරද්දී දැන් මේක අපිට ගෙදරදී කරන්න දෙන දෙයක් නේ. මේක ක්ලාස් එකේදී ඩිස්කස් කරන්න නැහැ. අපිට වෙනම ඩිස්කෂන් වීඩියෝස් දානවා. එතකොට අපි තනියම කරලා අපේ වැරදි අඩුපාඩු අපි තනියම හදාගන්න එකක්. මම දැන් මේකේ ඩිස්කෂන් එක දානකම් කරපු ටික සේරම ඒ පේපර් එකට අදාළ කටුවැඩ ටික මම වෙනම කොලයක හදලා ක්ලිප් කරලා තියාගන්නවා. එතකොට ඩිස්කෂන් එක දාපුවාම මම මේක බලද්දී මගේ වැරදි ප්‍රශ්නේ මම කොතනද වැරද්දලා තියෙන්නේ මට කොතනද තේරෙන්නේ නැත්තේ කියලා ටක් කරලා අඳුරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම කලින් එහෙම නෙමෙයි කරේ. මම නිකන් තියෙන ඔහේ තියෙන කටුවැඩ කොලවල කරලා ඒ කොලත් නැහැ. උත්තර ටික විතරයි මං ගාව තියෙන්නේ. එතකොට මම දන්නේ නැහැ ඇයි මම මේක වැරද්දුවේ කියලා. මට කොතනද තේරිලා නැත්තේ කියලා. ඉතින් මෙහෙම කරද්දී හොඳට තේරෙනවා අපිට වැරදිච්ච තැන. ඔයාලත් ඒ වැරද්ද කරනවා නම් හරියට ඔයාලා කටුවැඩ කරන ටික වෙනම තියාගෙන පොයින්ට් එකෙන් පොයින්ට් එකට බලන්න කොහෙද ඔයාලට වැරදිලා තියෙන්නේ කියලා. ඉතින් මම දවල් කිව්වනේ ඔයාලට හවස් වෙලා දන්සලකට යන්න හිතාගෙන ඉන්නවා කියලා දන්සල් යනවා කියලා. ඉතින් දැන් දන්සල් යන්න තමයි දැන් හදන්නේ. කීයට එයිද දන්නේ නැහැ. අපි බලමු. ටිකක් ගොඩක් රැ වෙන්න කලින් ආවොත් වෙසක් බලලා වෙසක් කලාපකුත් තියෙනවා කිව්වා. ඒ වලටත් ගිහිල්ලා තමයි එන්නේ. එහෙනම් මම ඇවිල්ලා ටයිම් තිබ්බොත් ඔයාලත් එක්ක ඊටු ටික ෂෙයා කරගන්නම්. ඔන්න ඉතින් අද දෙවනි දවස අද මට ක්ලාස් තිබ්බා. දැන් මම මේ කරන්නේ ක්ලාස් ගිහින් ඇවිල්ලා අද ක්ලාස් එකේ කරපු ටික ආයෙමත් චුට්ටක් බලනවා සහ අපිට ගෙදරදී කරන් එන්න කියලා ටිකක් දුන්නා. ඒ ටිකත් කරලා ඉවර කරනවා කියලා හිතුවා. ඉතින් මම මේ කරන්නේ අනුපාත පාඩමේ හෝම්වර්ක් තමයි දැන් කරන්නේ. ඉතින් මේක අපිට ගන්නුවේ දැන් නෙමෙයි. මම දැන් මේක වොයිස් ඕවර් කරන්නේ අද ජූනි 22. ඉතින් මේ වීඩියෝස් වෙසක් දවස්වල ගත්ත වීඩියෝස්. ඒ කියන්නේ වෙසක් එකට සතියකට විතර පස්සේ වගේ. මට කිසිම අයිඩියා එකක් නැහැ අනුපාත ප්‍රශ්නේ තෝරගන්න. ඔයාලා ඒක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.
අපිට පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යයිනේ. ඊට අමතරව මම සාමාන්‍යයෙන් පේපර් ක්ලාස් වල නම් අතාරින්නෙම අන්තිම ප්‍රශ්නේ. ඔයාලා මොකද හිතන්නේ? හැබැයි අන්තිම ප්‍රශ්නේ අනුපාත වගේ ආවොත් ඒකට යන වෙලාව අපිට ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. මොකද අනුපාත වලට ගොඩක් වෙලා යන්නේ නැති හින්දා. හැබැයි මම අනුපාතත් එක්ක එන අනිත් ප්‍රශ්න වලට කැමති නැහැ. සහ මට ෂුවර් නැහැ ඒවා. ඒ හින්දා තමයි මම ගොඩක් වෙලාවට අන්තිම ප්‍රශ්න තෝරගන්නේ නැත්තේ. ඔයාලා මොන ප්‍රශ්නද තෝරගන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම BS වලටත් ඔයාලා සාමාන්‍යයෙන් මේ දවස්වල ප්‍රැක්ටිස් කරන්නේ මොන ප්‍රශ්නද? ඒ වගේම ඔයාලා තෝරගන්න හිතාගෙන ඉන්නේ මොන ප්‍රශ්නද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. BS වල මට හිතෙනවා මැනේජ්මන්ට් ටික පාඩම් කරගත්තා නම් අපිට සෙකන්ඩ් ප්‍රශ්න වලටත් හොඳටම ලියන්න පුළුවන් වෙන්න. MCQ සහ හිස්තම් පුරවන ප්‍රශ්න වලත් අපිට ලොකු ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඉතින් ඔලෙවල්ස් අයගේ රිසල්ට්ස් ආවනේ. දැන් ඉතින් ඔයාලා මොනවද කරන්නේ? හරි සබ්ජෙක්ට්ස් තෝරගත්තද? පළවෙනි කමෙන්ට් එක දාගෙන යන්න. ඔලෙවල්ස් කට්ටිය ඉන්නවනම් මගේ WhatsApp channel එකේ නම් පොඩි දෙනෙක් හිටියා 10ක් විතර හිටියා. ඉතින් ඔයාලට මොන රිසල්ට් එක ආවත් ඒකට වොරි වෙවි ඉන්නේ නැතුව ඉස්සරහට කරන්න පුළුවන් හොඳම දේවල් කරන්න කියලා මම ඔයාලට විශ් කරනවා. ඉතින් මම දැන් මේ කරන්නේ මම දැන් වෙනකන් කරපු වැඩ ටික මාක් කරලා තව මට කරන්න තියෙන වැඩ ටික චුට්ටක් නෝට් ඩවුන් කරගත්තා. ඔන්න ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බනේ මගෙන් මම මේ කලර් කරන එක මොකක්ද කියලා. මේක මම සතියේ කොච්චර වැඩ කරලාද කොච්චර පැය ප්‍රමාණයක් මම වැඩ කරලාද කියලා බලා ගන්න පුළුවන් ස්ටඩි ට්‍රැක් එකක්. ඔන්න මම අලුත් සතියට දැන් අලුත් එකක් හදාගත්තා. මම මේකේ තමයි මේ සතියේ ඉඳලා කලර් කරන්නේ. ඉතින් මම මේක හැමදාම සඳුදාට, ඒ කියන්නේ ඉරිදා රැයට හදනවා. සඳුදා ඉඳලා කලර් කරන්න පුළුවන් වෙන්න. මේක ඔයාලට ලේසි මේ වගේ කොටු කොලයක ඇන්දොත්. එතකොට කොටු 6කින් එක පැයක් නිරූපණය වෙන විදිහට තමයි මම ඇදලා තියෙන්නේ. එතකොට ඔයාලා පැයක් වැඩ කරලා ඔය එක තීරුවක්ම කලර් කරන්න පුළුවන්. ඉතින් මම මේ කලර් කරද්දී සබ්ජෙක්ට් තුනට highlights තුනක් පාවිච්චි කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් සතියට මම කොච්චර accounts පාඩම් කළාද, BS පාඩම් කළාද, econ පාඩම් කළාද කියලා. එතකොට අපි මේ සතියේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් අඩුවෙන් පාඩම් කළා නම් ඊළඟ සතියේ ඒ සබ්ජෙක්ට් එක වෙනුවෙන් වැඩියෙන් වැඩ කරන්න පොඩි සිග්නල් එකක් ගන්නත් පුළුවන්. ඔන්න ඉතින් ඊට පස්සේ මට එහා ගෙදරින් පොඩි කෑමකුත් හම්බුණා. ඒ ඇන්ටි ඉතින් මොනවා හරි හැදුවාම මට චුට්ටක් දෙනවා මම ගෙදර හිටියොත් එහෙම. ඉතින් මම ඒකත් කක්කා BS පාඩම් කරන්න තමයි යන්නේ. සෙෂන් එකක් විදිහට කරනවා. නැත්තම් මට කම්මැලි මේ වෙලාවේ BS පාඩම් කරනවා කියන එක. ඒ හින්දා මම හිතුවා පැයෙන් පැයට බ්‍රේක් අරගෙන පාඩම් කරනවා කියලා. එතකොට චුට්ටක් බෝරින් ගතිය අඩු වෙනවනේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් මම ඔයාවත් හරිම ආදරෙන් මගේ channel එකත් එක්ක එකතු කරගන්නවා. ඒ වගේම ඔයා මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා මගේ WhatsApp channel එකට join වෙලා නැත්නම් ඒකට join වෙන්න මම චූටි updates ඒකට දානවා. ඉතින් ඒක ගැන මම හැමදාම මතක් කරගෙන ඉන්නවා. මට ඒක මතක් කරන්න අමතක වෙනවා videos වලදී. ඔන්න අද මතක් කරා. ඉතින් ඒක link එක මම description එකේ පළවෙනි comment එකේ pin කරලා තියන්නම්. කෑවා. දැන් මට ආනත් වැඩ කරන්න තමයි තියෙන්නේ. මගේ කොණ්ඩේ වේලිලා නැහැ. යට ටික නම් තෙතයි. උඩ ටික නම් ටික වේලිලා. මම හිතුවරට වෙලාව ගිහිලා ළමයි. දැන් මට තියෙනවා accounts කරන්න. මොකෝ බදාදට final धीरे धीरे तू मेरे लफ्ज़ों में आया रे मुझको ही चुपके से मन में लाया रे राहों पे तेरी मैं जाऊं बिखर अगर साथ मेरे तू है हम सफर मैं ना ये सोचूं है जाना किधर अगर साथ मेरे तू है हम सफर break times හරිම සතුටින් ගත කරන්නේ මම මෙන්න මේ චුටි දේවල් වලින්. ඊට පස්සේ මම චුට්ටක් එළියට බහලා අඹ ගෙඩියකුත් කාලා ආයෙමත් ආවා වැඩ කරන්න. ඉතින් හැමදාම වගේ මං හිතනවා අදත් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් වෙනදා වගේම ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් හරිම පීස්ෆුල් කමෙන්ට්ස් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට
අලුතෙන් ජොයින් වෙච්ච කට්ටියත් සබස්ක්‍රයිබ් කරන්න. කලින් ඉඳලා මගේ වීඩියෝස් බලන හැබැයි මාව සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටියත් අනිවාර්යෙන් මාව සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලට තව මගෙන් දැනගන්න ඕනි දේවල්, අහන්න තියෙන ප්‍රශ්න, ඔයාලගේ ස්ට්‍රෙස් එක ඔක්කොම කමෙන්ට් කරගෙන යන්න මම රිප්ලයි කරන්නම්. ඉතින් ඊළඟට වීඩියෝස් ගේන්න පුළුවන් කවදද කියලා මට කියන්න අමාරුයි. මොකෝ දැන් තව චූටි කාලේ ඉඳින්නේ. ඒ හින්දා ඉතින් පුළුවන් වුණොත් මම තව වීඩියෝ එකක් අරගෙන එන්න බලන්නම්. ඉතින් මට WhatsApp එකට messages දාන්න නැතුව ඔයාලගේ messages ගොඩාක් තියෙනවා. මට ඒවා එකින් එකට reply කරන්න අමාරුයිනේ. ඒ හින්දා ඔයාලගේ තියෙන ප්‍රශ්න, ඔයාලගේ තියෙන stress එක ඔක්කොම comment එකක් විදිහට දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මං අදිරි ගිහින් එන්නම්. ඔයාලා හැමෝම හොඳට පාඩම් කරන්න ඕනි. එහෙනම් bye bye. සතුටින් ඉන්න.